ඒවා සාධනීය කරුණු තිබුණා. අපිට වේදනාවට පත්වීම පිළිබඳව හෝ කෝපයට පත්වීම පිළිබඳව අපිට ඒක පුදුමයක් නෙවෙයි. හන්තානේ ඉඩම් අහිමි වෙනකොට වේදනාවට ලක් වෙන එක ගැන අපිට අලුත් දෙයක් නෙවෙයි. දුකක් තියෙනවා. තියෙනවනේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ තියෙන ෆයිල් එකම. කවුද ඉල්ලුවේ? ආපහු කැන්සල් කරේ කොහොමද? හරිද? එනවා කියනකොට දෙන්න බලන් හිටියා. එන්නේ නැහැ කියනකොට කැන්සල් කරා. හරිද? හරිද? හරිද මම මේ කියන්නේ. ඒ නිසා වේදනාව තේරුම් ගන්න පුළුවන්. කෝපය තේරුම් ගන්න පුළුවන්. හරිද? හැබැයි අපි සාධනීය ලෙස මේ පාර්ලිමේන්තුවේ යම් කරුණු ඉදිරිපත් කරනවා නම් ඒ සාධනීය කරුණු වලින් අපි යහපත් දේ උකහා ගන්න අයහපත් දේ ප්‍රතික්ෂේප කරන්න සූදානම් දේශපාලන ව්‍යාපාරය. ඔව් අපි මේ ගමන් කරමින් තිබුණු ආර්ථික ගමන තීරණාත්මක ලෙස අලුත් හැරවුමකට භාජනය කළ යුතුයි කියලා විශ්වාස කරන ඒ වෙනුවෙන් වැඩ කරන දේශපාලන ව්‍යාපාරය. හැබැයි අපි ඒ හැරවුම ගන්නේ කොහොමද කියලා අවබෝධයක් සහිත දේශපාලන ව්‍යාපාරය. හරි. ඊටමත් යහපත් අරුබුද වලින් තොර ආර්ථිකයක් අප සතුව තිබෙනවා නම් ඒ හැරවුම ඊට වේගවත් හැරවුමක් වෙනවා. ආර්ථික ඊටමත් අසීරු තැනක නම් පිහිටෙන්නේ ඒ හැරවුම යම් කාලයක් අරගනිමින් සැලසුම් සහගතව ලබාගත යුතු හැරවුමක්. ඒ නිසා ඔබ දක්වන කලබලය අපිට ඉතා හොඳින් තේරුම් ගන්න පුළුවන්. අපි ඉතා නිවැරදි ලෙස මේ දීර්ඝ කාලයක් අනුගමනය කරමින් තිබුණ ආර්ථික ප්‍රතිපත්තිය රටටත් ජනතාවටත් හිතකර ලෙස තීරණාත්මක හැරවුම ගන්නවා. හැබැයි ඒ හැරවුම ගැනීමට නම් අපි පළමු කළ යුතු වන්නේ කුමක්ද? මේ තිබෙන ආර්ථික තත්ත්වයේ ස්ථාවර භාවයකට ගෙනෙන එක. ස්ථාවර භාවයකට ගෙනෙන්නේ නැතුව අර්බුද රාශියකට මුහුණ දී තිබෙන ආර්ථිකයක් විශාල හැරවුම් වලට ඔරොත්තු දෙන්නේ නැහැ. හොඳින් තේරුම් ගන්න. රෝද ගිලිහුණු රථයකට හැරවුම් ගන්න බෑ. ඉස්සෙල්ලා රෝද ටික සවි කරගන්න. හරිද? ඒ නිසා අපි තාමත් සැලසුම් සාගත ලෙස ආර්ථික ස්ථාවර කිරීම සඳහා සැලසුම් කරමින් තිබෙනවා.